මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙහෙයුම් කළමනාකරණයේ පාඩමට අදාළ පිරිවැය පාලනය කියන කොටස. මේ වෙනකොට අපි මෙහෙයුම් කළමනාකරණයේ හැඳින්වීම කතා කරා. ඊට පස්සේ ඒකේ පිරියත සැලැස්ම ගැන, ඊට පස්සේ නිෂ්පාදන ක්‍රම ගැන කතා කරලා තියෙනවා. තොග පාලනය, තත්ත්ව පාලනය කියන කොටස් සියල්ල කතා කරලා තියෙනවා. වීඩියෝ එක පටන් ගද්දිම කියන්නේ මේ වීඩියෝ එක බලන ගමන් ඔයා ෂෝට් නෝට් එකක් විදිහට හදාගන්න. මේ තමයි පිරිවැය පාලනට දාලා සම්පූර්ණ කොටස. හරි. ඒකටම අපි ඉගෙන ගන්න ඕන ළමයි මුළු පිරිවැය. මුළු පිරිවැය ප්‍රධාන සංරචක දෙකකින් තමයි හැදෙන්නේ. එකක් තමයි ස්ථාවර පිරිවැය, අනිත් එක තමයි විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැයට අපි කියනවා ෆික්ස් කොස්ට් එක, කෙටියෙන් FC. විචල්්‍ය පිරිවැයට අපි කියනවා වේරියබල් කොස්ට් එක, VC. හොඳද? එතකොට ස්ථාවර පිරිවැය කියන්නේ ළමයි නිමැවුම් මට්ටමත් එක්ක වෙනස් නොවන පිරිවැය. ඒ කියන්නේ අපි නිෂ්පාදනයේ කොච්චර වැඩි කරත් කොස්ට් එක වෙනස් වෙන්නේ නැහැ. පිරිවැය ස්ථාවරයි. මේ බලන්න නිමැවුම් මට්ටම මේ වැඩි වෙනවා නමුත් පිරිවැය ස්ථාවරයි. උදාහරණයක් විදිහට කම්මල් කුලිය ගන්න. අපි කම්මලට කුලිය ගෙවද්දි කොච්චර නිමැවුම් වැඩි කරත් අපි පිරිවැය එක ගානකට තියෙන්නේ. සේවකෙක්ට මුරකරු වේතනයක් ගෙවනවා කියලා හිතන්න. කොච්චර නිමැවුම් වැඩි වුණත් එයාට ගෙවන වේතනය එක ගාන. අන්න ඒ අපි මොනවද? ස්ථාවර පිරිවැය. හරිද? විචල්්‍ය පිරිවැය කියන්නේ නිමැවුම් මට්ටම එක වෙනස් වෙනවා. අපි නිෂ්පාදනය වැඩි කරන්න පිරිවැය වැඩි වෙනවා. අනිත් පැත්තට නිෂ්පාදනය අඩු කරන්න කොස්ට් එක අඩු වෙනවා. පිරිවැය අඩු වෙනවා. උදාහරණයක් මෙන්න ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය. මෙන්න පිරිවැය වක්‍රය. ඊට පස්සේ මුළු ආදායම අපි ඔකට ඉංග්‍රීසි වලින් කියනවා TR total revenue එක. අපිට ගන්න පුළුවන් මුළු ආදායම ඒකකයක විකුණුම් මිලෙන් මොකක්ද වැඩි කරන්නේ? විකුණුම් මේකක සංඛ්‍යාව. ඔන්න අපිට එනවා මුළු ආදායම TR සමානයි. ඔන්න P වැඩි කිරීම Q. P කියන්නේ price එක, Q කියන්නේ quantity එක. විකුණුම් මේකක සංඛ්‍යාව. එතනින් පස්සේ අපි ඊළඟට එනවා දායකය. ඔය accounting වල මේවා ගැන ගැඹුරට කතා කරනවා සහ ගණන් ගොඩාක් හදනවා. අපිට මෙතනදී බේසික් එකක් තමයි කතා කරන්න තියෙන්නේ. හොඳද? ගණන් තියෙනවා හදන්න. නමුත් accounting වල තරම් අපි ගණන් හදන්නේ නැහැ. හරි. ළමයි දායකය කියන්නේ මොකද්ද? මුළු ආදායමෙන් අපි අඩු කරනවා මොකක්ද? මුළු විචල්්‍ය පිරිවැය. ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. හරි. අපිට ඒකක දායකය ගන්න පුළුවන් ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක් සඳහා දරන විචල්්‍ය පිරිවැය අඩු කරලා. ඊට පස්සේ අපිට දායකය ගන්න පුළුවන් ස්ථාවර පිරිවැය සහ ලාභය එකතු කරලා. ඔය තුනේ මේ දෙකෙන් මුළු දායකය ගන්න පුළුවන් මෙන්න මේකෙන් ඒකක දායකය කියන්නේ ඒකකයක විකුණුම් මිලෙන් ඒකයක් සඳහා දරන විචල්්‍ය පිරිවැය. අපි මේක පිරිවැය වක්‍ර එක්ක ඊළඟට කතා කරමු. එතකොට මේක වඩාත් නිවැරදිව ඔයාලට තේරෙයි. ඊට පස්සේ මේකේ තියෙන වැදගත්කම ළමයි දායකයේ මගින් මේ ස්ථාවර පිරිවැය සහ ලාභය කියන දෙකම අපිට ආවරණය කරගන්න පුළුවන් contribution එක හරහා. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ ලාභය. මොකද්ද ලාභය කියන්නේ? මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරාම නේද? අපි මුළු ආදායමෙන් total revenue එකෙන් total cost එක අඩු කරාම අපිට හම්බෙනවා ඔන්න ලාභය. තව විදිහක් තියෙනවා ලාභය ගන්න පුළුවන්. දායකෙන් ස්ථාවර පිරිවැය අඩු කරන්න ඕනේ. ඔයාලට සරලව මෙන්න මේ සූත්‍රයේ ලාභය කියන එක එළියට ගන්න පුළුවන්. ලාභය එළියට ගත්තාම මොකක්ද වෙන්නේ? දායකෙන් ස්ථාවර පිරිවැය අඩු කිරීම. ඒකිනුත් අපිට ලාභය ගන්න පුළුවන්. මේවා ගණන් හදද්දි වැදගත්. හරිද? මේ ෆන්ක්ෂන් හැම එකක්ම ඔයාලට ගණන් හදද්දි ඕනේ වෙනවා. හරි. ඊට පස්සේ සමච්චිතන ලක්ෂ්‍ය break even point. මොකද්ද සමච්චිතන ලක්ෂ්‍ය කියන්නේ? අපි ඉංග්‍රීසි වලින් කියනවා BEP break even point. හරි. මොකද්ද සමච්චිතන ලක්ෂ්‍ය කියන්නේ ළමයි? ලාභ හෝ අලාභ නොලබන නිෂ්පාදන නොහොත් අලෙවි මට්ටම. ඒ කියන්නේ සමච්චිතන ලක්ෂ්‍ය කියන්නේ ව්‍යාපාරයේ ඒ ලක්ෂයේදී ලාභ ලබන්නෙත් නැහැ. පාඩු ලබන්නෙත් නැහැ. ලාභෙකුත් නැහැ, පාඩුවකුත් නැහැ. එහෙනම් මුළු ආදායම මෙතනදී මුළු වියදමට සමානයි. මේක වෙලා කර්මාන්තයේ රැඳී සිටියට නිමැවුම් මට්ටමක්. ඒ කියන්නේ අපි ලාභ ලබන්නෙත් නැහැ, පාඩු ලබන්නෙත් නැහැ. ඕනම ව්‍යාපාරයක් මුලින්ම එන්න බලාපොරොත්තු වෙන මොන නිමැවුම් ලක්ෂයටද? මෙන්න ළමයි සමච්චිතන ලක්ෂයට. ලාභ ලබන්නෙත් නැහැ එතනදී, පාඩු ලබන්නෙත් නැහැ. මුළු ආදායම මුළු වියදමට සමානයි. එහෙනම් මේක වෙලා කර්මාන්තයේ රැඳී සිටීමට අවශ්‍ය මට්ටම. සමච්චිතන ලක්ෂයවත් නෙමෙයි නම් ව්‍යාපාරය කරද්දී ඉන්න එතන ප්‍රශ්නයක්. එහෙනම් අපි බලන්න ඕනේ කොහෙට එන්නද? සමච්චිතන ලක්ෂයටවත් එන්න. ලාභය අලාභය සමාන කරගෙන මේක මුළු ආදායම මුළු වියදම බැලන්ස් කරගන්න ඕනේ. එහෙනම් අපිට මේ සමච්චිතන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව මම ඉංග්‍රීසි වලින් දාලා තියෙන්නේ break even point per quantity. BEP කියන්නේ සමච්චිතන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ගන්න පුළුවන්. මෙන්න මේ ස්ථාවර පිරිවැය දායකයන් බෙදලා. දැන් දායකය ගන්න හැටිව දන්නවා. මේ දායකය ගන්නේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. එහෙනම් ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ මොකෙන්ද? දායකයෙන් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක් සඳහන් විචල්්‍ය පිරිවැයෙන් එනාගෙන් බෙදන්න ඕනේ. අන්න ඒකක සංඛ්‍යාව. ඊට පස්සේ අපි break even point එකේ value එක, ඒ කියන්නේ සමච්චිතන ලක්ෂ්‍ය වටිනාකම ගන්න පුළුවන්. මෙන්න මේ සමච්චිතන ලක්ෂ්‍ය ඒකක සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් ඒකකයක විකුණුම් මිලෙන්. හරිද? මෙන්න මෙතනින් ආපු වගේ වැඩි කිරීම ඒකකයක විකුණුම් මිල. ඔන්න එනවා සමච්චිතන ලක්ෂයේ වටිනාකම. ඊට පස්සේ ආරක්ෂිත ආන්තිකය margin of safety කියලා අපි කියනවා. ආරක්ෂිත ආන්තිකය කියන්නේ ළමයි සමච්චිතන ලක්ෂ්‍ය ඉක්මවලා තියෙන විකුණුම් ප්‍රමාණය. උදාහරණයක් විදිහට අපේ ව්‍යාපාරයේ රැඳී සිටිය යුතු නිමැවුම් මට්ටම. ඒ කියන්නේ ලාභ ලබන්නෙත් නැතුව, පාඩු ලබන්නෙත් නැතුව මුළු ආදායම මුළු වියදමට සමාන කරගන්න නිමැවුම් මට්ටම ඔයා හිතන්නේ ඒකක 600යි කියලා. නමුත් අපි වර්තමාන නිෂ්පාදනය කරනවා ඒකක 800ක්.
අපි සමච්චිත ලක්ෂය එකක 600යි. කියන්නේ අපි වෙළඳ පොලේ රැඳී සිටින කර්මාන්තයේ රැඳී සිටින්න අවශ්‍ය කරන එකක 600යි. නමුත් ඔයා වර්තමානයේ නිෂ්පාදනය කරන එකක 800ක්. එහෙනම් ඔයා මේ සමච්චිත ලක්ෂයට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන ප්‍රමාණයට අපි කියනවා මොකක්ද? ආරක්ෂිතාන්තික. එහෙනම් ඒකක 800ක් නම් දැන් ඔයා හදන්නේ. ඔයාගේ සමච්චිත ලක්ෂය එකක 600යි නම් මට කියන්න ආරක්ෂිතාන්තිකය කීයද? ඒකක 200යි. සමච්චිත ලක්ෂය ඉක්මවලා තියෙන විකුණු ප්‍රමාණය අපි කියනවා ආරක්ෂිතාන්තිකය. ඔයාට ඔන්න දීලා තියෙනවා දත්ත ටිකක් ආරක්ෂිතාන්තිකය ගන්න විදිහ. අපි ගන්නවා ආරක්ෂිතාන්තිකයේ ඒකක සංඛ්‍යාව වර්තමාන ධාරිතා මට්ටමින් සමච්චිත ලක්ෂ්‍ය ඒකක සංඛ්‍යාව අඩු කරනවා. අපි අර කියපු කතාව. ඒකක 800න් අඩු කරනවා ඒකක 600ක්. එහෙනම් එන්නේ ඒකක 200යි. ඒක තමයි ආරක්ෂිතාන්තිකයේ ඒකක සංඛ්‍යාව. ඊට පස්සේ මේට ආරක්ෂිතාන්තිකයේ වටිනාකම ගන්න පුළුවන් ලාභය දායක විකුණුම් අනුපාතයෙන් බෙදලා. දායක විකුණුම් අනුපාතය ගන්න හැටි වට උන දීලා දිනවා. ඉරයට විකුණුම් ඉර උඩ දායකය වැඩි කිරීම 100. මේවා එකකට එකක් සම්බන්ධයි. මෙතනදී දායකය ගන්න හැටි දැන් ඔයාලට මතක තියෙනවනේ මෙන්න මේ සූත්‍රය කියලා. හරිද? එකකට එකක් සම්බන්ධයි. හරි. ඊට පස්සේ අපි දැන් කතා කරමු මේක ප්‍රස්ථාර සටහනකින් කොහොමද විග්‍රහ කරගන්නේ කියලා. එතකොට ඔයාලට මේක වඩාත් නිවැරදිව තේරෙනවා. ඔන්න ළමයි අපි අර කලින් කතා කරපු ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, ආදායම, දායකය, සමච්චිත ලක්ෂ්‍ය, ලාභය ඒ ඔක්කොම අපි ප්‍රස්ථාර සටහනකට බෝඩ් එකේ ගෙනල්ලා තියෙනවා. දැන් මම මේ එකින් එක විස්තර කරනවා. එතකොට ඔයා ෆන්ක්ෂන් එක බලන්න ඕනේ. මම දුන්න සමීකරණ එක මේක ගැලපෙනවද කියලා බලන්න ඕනේ. සහ කලින් කියපු දේවල් එක මේක ගැලපෙනවද? මුලින්ම ඔයා බලන්න අපිට ඇඳලා දිනවල තමයි ස්ථාවර පිරිවැය වක්‍රය. ඔයා මේක ලස්සනට ඇඳගන්න. මේක කියද්දි පියවර වලට ඇඳගන්න. මේ දිනලම ස්ථාවර පිරිවැය වක්‍රය. අපි කලින් ඇඳ ස්ථාවර පිරිවැය වක්‍රය. මතකද ස්ථාවර පිරිවැය කතා කරද්දි මේ නිමැවුම් මට්ටමත් එක්ක වෙනස් වුණේ නැහැ පිරිවැය. නිෂ්පාදනය වැඩි කරාට පිරිවැය වෙනස් වෙලා නැහැ. ඔන්න ස්ථාවර පිරිවැය වක්‍රය. ඒක ඕකේ ඔයා දන්නවා. ඊට පස්සේ ළමයි මෙන්න ඇඳලා දිනන විචල්්‍ය පිරිවැය වක්‍රය. මේ විචල්්‍ය පිරිවැය මේ නිමැවුම් මට්ටම වැඩි වෙන්න පිරිවැය වැඩිලා තියෙනවා. එකින් එක විස්තර කරනවා පටල ගන්න එපා. අපි මේ විචල්්‍ය පිරිවැය වක්‍රය කලින් ඇඳලා තිබුණා. හරිනේ? ඔන්න විචල්්‍ය පිරිවැය වක්‍රය. ඊට පස්සේ බලන්න මුළු පිරිවැය වක්‍රය. මේ මුළු පිරිවැය වක්‍රය යන්නේ විචල්්‍ය පිරිවැය වක්‍රයට සමාන්තරව. මේ ඔන්න උඩට ගිහින් දෙනවා මේක සමාන්තරව යන්නේ. අයියේ ළමයි මුළු පිරිවැය හැදෙන්නේ මේ විචල්්‍ය පිරිවැයයි ස්ථාවර පිරිවැය කියන දෙකේම එකතුව. එහෙනම් මේ විචල්්‍ය පිරිවැය වක්‍රයයි මෙන්න මේ ස්ථාවර පිරිවැය කියන දෙකේම එකතුවෙන් තමයි මුළු පිරිවැය හැදෙන්න ඕනේ. එහෙනම් මුළු පිරිවැය වක්‍රය යන්න ඕනේ මේ විචල්්‍ය පිරිවැය වක්‍රයට සමාන්තරව. මේ දෙක අතර පරතරෙන් එහෙනම් මොකක්ද දෙන්නේ මට කියන්න? ස්ථාවර පිරිවැය නේද? මුළු පිරිවැයයි විචල්්‍ය පිරිවැය අතර පරතරෙන් මේ TC වලින් VC අඩු කරාම මොකක්ද දෙන්නේ? ස්ථාවර පිරිවැය. එහෙනම් මේ ප්‍රමාණය සමානයි. මගේ රූපේ නම් එක සමානව වෙන්නේ නැහැ. ඒක හිතන්න එපා. ඔයා හරියට ඇඳගන්න. එහෙනම් මුළු පිරිවැය වක්‍රයයි මෙන්න මේ විචල්්‍ය පිරිවැය වක්‍ර අතර පරතරයෙන් කියන්නේ මොකක්ද? මුළු ස්ථාවර පිරිවැය. මේක සමාන්තරව තමයි යන්නේ. ඕකේ. එතන එනනම් පැහැදිලි. ඊට පස්සේ අපි ඇඳලා තියෙනවා තමයි මුළු ආදායම් වක්‍රය. මේ මුළු ලක්ෂ්‍ය ඉඳන් උඩට ගිහින් තියෙනවා මුළු ආදායම් වක්‍රය. TR වක්‍රය. නැත්නම් මුළු මේ අය බාර වක්‍රය TR වක්‍රය. එතකොට දැන් එතනදී ඔයාලට තව දෙයක් දැනගන්න පුළුවන්. හරිද? අපි එතකොට මේක කතා කරලා ඉවරයි දැන්. මේ කොටස කතා කරා, මේ කොටස කතා කරා, මේ කොටස කතා කරා, මේ කොටස කතා කරා. දැන් මුළු ආදායම් වක්‍රයත් අපි කතා කරා. මේ මුළු ආදායම් වක්‍රේ මූල ලක්ෂ්‍ය නම් උඩට කොහොම ගිහිල්ලා තියෙනවා. මුළු ආදායම් වක්‍රේ. මේ මුළු ආදායම් වක්‍රය බලන්න මුළු ආදායම් වක්‍රය සහ මුළු පිරිවැය වක්‍රය. මම ඔයාලට කියනවා ලාභය කියන්නේ මුළු ආදායම සහ මුළු පිරිවැය අතර වෙනස. ඒකවත් ගන්න දෙයක්. කවුන්ටිං වල හදන ගණන්නේ. ලාභය ගන්න අපි ආදායමෙන් වියදම අඩු කරලා. මෙන්න බලන්න ආදායම සහ වියදම අතර පරතරයෙන්. එහෙනම් මෙතනින් මොකද්ද ළමයි මේ කියන්නේ? ආදායම වැඩි වියදම අඩුයි. එහෙනම් මේ කොටස මොකක්ද? මේ කොටස මොකක්ද? අන්න බලන්න. ඒ කොටස ඇවිල්ලා ලාභය. මේ ආදායම වැඩි වියදම අඩුයි. මේ ඔයාලට පේනවා ඇති මෙතනින් උඩට යද්දි ලාභය වැඩි වෙලා තියෙනවා. ලාභය වැඩි වෙලා තියෙනවා. මෙතනින් පල්ලට එන්න බලන්න. මෙතනින් පල්ලට මේ මෙතන මම ලක්ෂයක් දාලා තියෙනවා. ඒක විස්තර කරන්න. පල්ලට එන්න බලන්න. එතනදී ඔයාලට පේනවා ඇති මුළු ආදායම් වක්‍රයේ තියෙන පල්ලෙහා මුළු වියදම් වක්‍රයේ තියෙන උඩ. එහෙනම් මෙන්න බලන්න ආදායමට වඩා වියදම වැඩි වෙලා තියෙනවා. මේ වියදම් වක්‍රයේ උඩින් තියෙන්නේ ආදායම් වක්‍රයේ පල්ලෙහින් තියෙන්නේ. නම් මෙතනදී තියෙන්නේ අලාභයක්. දැන් අනිත් පැත්තට බලන්න. එතකොට ලාභයත් හරිය. මෙන්න මෙතන ලක්ෂ්‍ය සමච්ඡේද ලක්ෂ්‍ය කියලා අපි කියනවා. මුළු ආදායමයි මුළු වියදමයි ළමයි සමාන වෙලා මේ මුළු ආදායම් වක්‍රයයි මුළු වියදම් වක්‍රයයි එකිනෙක ඡේදනය වන ලක්ෂ්‍ය අපි කියනවා සමච්ඡේද ලක්ෂ්‍ය. ඔයාලට මතකද සමච්ඡේද ලක්ෂ්‍ය කියන්නේ ව්‍යාපාරේ ලාභ ලැබුවෙත් නැහැ, පාඩු ලැබුවෙත් නැහැ. මෙතනදී ලාභ තිබ්බා, මෙතනදී අලාභ තිබ්බා. මෙන්න මේ ලක්ෂ්‍යයේදී ලාභත් නැහැ ළමයි, අලාභත් නැහැ. ඔන්න එතන තමයි සමච්ඡේද ලක්ෂ්‍ය. මේක තමයි කර්මාන්තය වෙළඳ පොලේ රැඳිලා සිටිය යුතු නියම මට්ටම. ඒ කියන්නේ කර්මාන්තයේ රැඳී සිටිය යුතු නියම මට්ටම තමයි සමච්ඡේද ලක්ෂ්‍ය. අපි ඔකට කියනවා බ්‍රේක් ඉවන් පොයින්ට් එක කියලා. උඩට යන්න. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ බ්‍රේක් ඉවන් පොයින්ට් එකකින් උඩට යන්න මොකද වෙන්නේ ළමයි? ලාභය වැඩි වෙනවා. මේ උඩට යන්න ලාභය වැඩි වෙලා දිනෝ ලාභය වැඩි වෙලා. බ්‍රේක් ඉවන් පොයින්ට් එකෙන් කියන්නේ මේ සමච්ඡේද ලක්ෂ්‍යයෙන් පල්ලෙහාට එන්න අලාභ තමයි එන්නේ. පැහැදිලි කතාව. උඩට යද්දි ලාභ වෙනවා, පල්ලෙහාට යද්දි අලාභ වෙනවා. ඊට පස්සේ ඔන්න සමච්ඡේද ලක්ෂ්‍ය. මෙන්න මෙතනින් එන්නේ ළමයි පල්ලෙහාට යනදාම සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක සංඛ්‍යාව. ඒකක සංඛ්‍යාව. මේ පැත්තට එනවා සමච්ඡේද ලක්ෂ්‍ය වටිනාකම. එතනින් පස්සේ
මෙන්න ළමයි දායකයෝ වට ඇඳලා දිනවා. ඔයාට මතකද නැහැ දායකය කිව්වේ අපි ස්ථාවර පිරිවැය සහ ලාභය කියන දෙකේම එකතුව. එහෙම නැත්නම් මුළු ආදායමේ මුළු විචල්්‍ය පිරිවැය අඩු කරාම ලැබෙන අගය. මෙන්න ස්ථාවර පිරිවැය මෙන්න ලාභය මේ දෙකේ එකතුවෙන් හැදෙනවා මොකද්ද ළමයි? දායකය. ස්ථාවර පිරිවැය සහ ලාභය දෙකේ එකතුවෙන් එනවා ලාභය. හරිනේ ඒක තවත් පැහැදිලි. එතනින් පස්සේ ඔයාට දීලා දිනවා වර්තමානයේ නිෂ්පාදනය කරන නිමව මට්ටම මෙන්න මෙතන කියලා. දැන් මම අර කලින් කියපු කතාව මම කලින් කොටසේ කිව්වා අපි වර්තමානයේ සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක සංඛ්‍යාව 600යි කිව්වා. වර්තමානයේ අපි නිෂ්පාදනය කරනවා කිව්වා ඒක 800ක්. එහෙනම් ළමයි සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක 600යි නම් වර්තමානයේ නිෂ්පාදනය කරනවා නම් 800ක්. මම එතනදී කිව්වා සමච්ඡේද ලක්ෂ්‍ය ඉක්මවලා තියෙන විකුණුම් ප්‍රමාණය තමයි ආරක්ෂිතාන්තිකය කියලා කියන්නේ කියලා. එහෙනම් මෙතන ආරක්ෂිතාන්තිකය කීයද? මට බලලා කියන්න. ඒකක 200යි. මෙන්න ඒකක 200යි. ආරක්ෂිතාන්තිකය 600යි 600ට වඩා වැඩියෙන් හදලා තියෙනවා 200ක්. ඒ කියන්නේ වර්තමානයේ නිෂ්පාදනය කරන එක 800ක්. නම් ආරක්ෂිතාන්තිකයේ ඒකක සංඛ්‍යාව කීයද? 200යි. එහෙනම් මේ පැත්තට එන්නේ ආරක්ෂිතාන්තිකයේ ඒකක සංඛ්‍යාව. උඩට ගිහිල්ලා බැලුවාම මෙන්න මේ අතර පරතරේ මේ සමච්ඡේද ලක්ෂ්‍යයි සමච්ඡේද ලක්ෂ්‍ය වටිනාකමයි මෙන්න මේ වර්තමානයේ නිෂ්පාදනයේ වටිනාකමයි අතර වෙනසින් කියන්නේ ආරක්ෂිතාන්තිකයේ වටිනාකම රුපියල් වලින් එනවා. ඕක තමයි සරල කතාව. මේ රූප සටහන හොඳට බලන්න සහ මේ කියපු වීඩියෝ එක මේ කොටස නැවත බලන්න. එතකොට ඔයාලට මේක පැහැදිලි. ස්ථාවර පිරිවැය වක්‍රය ඇඳලා මේක අඳිද්දි ඒ පිළිවෙලට අදින්න ඕනේ. ස්ථාවර පිරිවැය වක්‍රය ඇඳලා විචල්්‍ය පිරිවැය වක්‍රය ඇඳලා මුළු පිරිවැය වක්‍රය ඇඳලා ඊට පස්සේ ඔයා අඳින්න මුළු ආදායම් වක්‍රය. ඒකෙන් ලාභය සහ ලාභය මාක් කරගන්න. හරිද? ඊට පස්සේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක ගන්න. මෙන්න ආදායම් වියදමට සමාන වුණා. ලාභ නැහැ. ඔන්න බ්‍රේක් ඉවන් පොයින්ට් එක පල්ලෙහාට එනවා. බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ ඒකක සංඛ්‍යාව මෙතන එනවා වටිනාකම. එතනින් පස්සේ අපි මෙහෙට යනවා වර්තමාන නිෂ්පාදනය කරන මට්ටම. මෙන්න මේ අතර පරතරෙන් කියනවා ආරක්ෂිතාන්තිකයේ ඒකක සංඛ්‍යාව සමච්ඡේද ලක්ෂ්‍ය ඉක්මවලා තියෙන විකුණුම් ප්‍රමාණය. මේ පැත්තට දිනවා ආරක්ෂිතාන්තිකයේ වටිනාකම. ඊට පස්සේ මෙන්න මේ ස්ථාවර පිරිවැය සහ ලාභය කියන දෙකේ එකතුවෙන් හැදෙනවා දායකය. අනිත් පැත්තට සමච්ඡේද ලක්ෂ්‍යයෙන් උඩට යන්න ලාභයක් තමයි අපි ලබන්නේ. සමච්ඡේද ලක්ෂ්‍යයෙන් පල්ලෙහාට එන්න මොකද්ද? අලාභ තමයි අපිට තියෙන්නේ. හරිද? ඒ ටික තමයි අවබෝධ කරගන්න ඕනේ. හරිනේ? එතකොට ওই ටික හොඳට පාඩම් කරගන්න මේ රූප සටහන තනියම අදින්න වීඩියෝ එක බලනවා. හරි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු මේ පාඩමේ ඉදිරි කොටසත් එක්ක. එහෙනම් හැමෝටම ආයුබෝවන්.